සමහර මිනිස්සු සමහර ගෙවල් වල බලන්න ගෙවල් හොඳට තින්ත ගාගෙන අවුරුද්දට මල් ටික වවාගෙන තිනවා. එයාලගේ ගමේ පන්සලේ චෛත්‍යයේ තින්ත ගාන්න කෙනෙක් නැතුව කළු වෙලා. බොමලුව වල් හැදීලා. විහාර ගෙවල් බල්ලලාගෙන. අපි හොඳට ඉන්නවා බුදුරජාණන් වහන්සේ වැඩි ඉන්න තැන බලන්නකෝ. ඉතින් ඒකයි කෝ බුදු සරණ කෝ ධම් සරණ කෝ සංඝ සරණ. ඒ නිසා අපි අවුරුදු දැන් මහමෙවුනා වෙනුත් අවුරුදු දැන් 26ක් බණ කියනවා. අපි කැමති තව මේ ඉදිරියට තව ගැඹුරෙන් විස්තර කරලා මාර්ගඵල නිවන් දක්වාම තව කියන්න. නමුත් කොච්චර ගියක් ග්‍රීස් ගහ වගේ ආය අපිට පේනවා මුන් එන්නේ මුලමයි. තවම බුදු සරණ නැහැ කියලා. ඒ කියන්නේ අර ගැඹුරු ධර්මයක් කතා කළත් ඒකත් දැනුමකට අරන් ඒකත් අහංකාර වෙලා මම දන්නවා කියලා එනවා. නමුත් අර බුදු සරණ පිහිටපු කෙනෙක්ගේ ගති නැහැ යාට. ධම් සරණ පිහිටපු කෙනෙක්ගේ ගති නැහැ. සංඝ සරණ පිහිටපු කෙනෙක්ගේ ගති නැහැ.